ඔයාට හිතෙන්නේ ලෝකෙ ලස්සනම රට මොකක් කියලාද? බොහෝ දෙනා කියන එකම පිළිතුර ඔව් ඒ ස්විට්සර්ලන්ඩ්. අද අපි බලමු මේ කුඩා රටේ ලස්සන භූදර්ශන, විද්‍යාත්මක වර්ධනය සහ ජන ජීවිතය කොහොමද කියලා. ස්විට්සර්ලන්ඩ් කියන රට මධ්‍යම යුරෝපාවේ පිහිටලා තියෙනවා. ඒක සීමා වෙනවා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියා වගේ රටවල් වලට. රටේ ප්‍රධාන භාෂා 4ක් තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමනස්. රටේ ජනතාව බහුභාෂා කතා කරනවා. නමුත් ඔවුන්ගේ ජීවන්ත රටාව ඉතාම සංසුන්, ගෞරවශීලී සහ නීති පිළිපැදීමක්දින් සුවිශේෂීතාව ලබා ගන්නවා. ස්විට්සර්ලන්ඩ් ගැන හිතද්දී පළමුවෙන්ම මතක් වෙන්නේ ඇල්ප්ස් පර්වත මාලාව. හිමෙන් නාවරණය වූ කඳු, නිල් පාට ඇල්පීන් සාගර සහ පිරිසිදු ගංගා මේ රටේ ලස්සනට ගැලපෙනවා. ඒ වගේම ලෝකේ ප්‍රසිද්ධම තැන් කිහිපයක් මෙහි තියෙනවා. ලේක් ගිනාවා, මැටර්හෝර්න් සහ ඉන්ටර්ලැකන් වගේ නගර. මේ රටේ දිස්සන හැම තැනම පෝස්ට් කාඩයක් වගේ හරිම ලස්සනයි. රටේ ප්‍රධාන ආදායම එන්නේ බැංකු ශේෂ්ත්‍රයෙන්, ඉංජිනේරු තාක්ෂණයෙන් සහ චොක්ලට්, උසස් තත්ත්වයේ ඩිජිටල් ඔරලෝසු වගේ නිෂ්පාදනවලින්. ස්විස් මේඩ් කියන ලේබලයත් එක්කම ලෝකෙම දන්නවා ඒකේ ගුණාත්මක බව. එහෙමත් නැත්තම් තාක්ෂණය, පරිසර ආරක්ෂාව සහ නවෝත්පාදන වලින් මේ රට ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා. ස්විට්සර්ලන්ඩ් ජනතාව ලෝකයේ හොඳම ජීවිත තත්ත්වයක් ගත කරනවා. රජයේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පරිසර පිරිසිදු කිරීම වලට විශේෂ අවධානයක් ලබා දෙනවා. මේ රට නියුට්‍රල් කන්ට්‍රි එකක් කියලා හැඳින්වන එකක්. එනම් යුද වලින් හෝ දේශපාලන ගැටුම් වලින් කිසිවක් මේ රටට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ අය මේ රටට ගොඩාක් ගෞරවයක් දක්වනවා. එහෙනම් මේ තමයි ලෝකයේ ලස්සනම පිරිසිදුම නීතිමය රට ස්විට්සර්ලන්ඩ්. ඔයාට අවස්ථාව ලැබුණොත් මේ රටේ හිම කඳු අතරින් එක පියවරක්වත් පය තබන්න. ඒක නම් අමතක කරන්න එපා මේ ජීවිතේට.